ඩිගුණුට අදාළ ඕඩියෝ බුක් එක. එතකොට ඩිගුණුට අදාළව අපි ප්‍රධාන වශයෙන් කතා කරන්න ඉතින් මූලද්‍රව්‍ය සහ ඒගොල්ලන්ට අදාළ විවිධ සංයෝග සහ ඒගොල්ලෝ හදන මේ වර්ණ ඔය ටිකනේ. ඒ අරනහම අර ඩිගුණුට අදාළ මේ මූලික සිද්ධාන්ත කාරණා ටික ගැන විවිධාකාර විචලන නම් මනම් ඒ දේවල් මේ වොයිස් නෝට් එකේ අන්තර්ගත වෙන්නේ නැහැ. වොයිස් නෝට් එකේ ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ ඩිගුණුට අදාළ ප්‍රධාන අපේ මූලද්‍රව්‍ය තුන ඩිගුණුවේ මූලද්‍රව්‍ය 10 දෙනාගේ විවිධ සංයෝග සහ ඒගොල්ලෝ පෙන්වන වර්ණයන් සම්බන්ධ විශේෂ කාරණා ටික. එතකොට අපි මේ සාමාන්‍යයෙන් දැන් ඔතන ඔය 7 දෙනා කරපු පළවෙනි 3 දෙනා අපි කියනවා ගුප්තයි චුට්ටයි කියලා. ඒ කියන්නේ ස්කැන්ඩියම්, ටයිටේනියම් සහ වැනේඩියම් කියන 3 දෙනා පොඩ්ඩක් එකිනෙකට වෙනස්. ඒ කියන්නේ අර අනිත් 7 දෙනාම පොඩි එක රටාවක් අනුගමනය කරනවා. නමුත් මේ 3 දෙනා ටිකක් වෙනස් රටාවක් අනුගමනය කරන්නේ. අපි කියනවා ඒගොල්ලෝ ගුප්තයි සහ ඒගොල්ලන්ගේ මේ විස්තර තියෙන චුට්ටයි කියලා. එතකොට ස්කැන්ඩියම් වලට අදාළව අපි ඉගෙන ගන්න ස්කැන්ඩියම් 3+ කියන එක මේ අවර්ණ ජලීය ද්‍රාවණයක් හදන්නේ ජලාණු 6ක් එක්ක සංගත සංකීර්ණය. ඕනම කොහොමද ජලීය සංකීර්ණයක් ඕනම ජලීය සංකීර්ණයක් සංගත සංකීර්ණයේ ජලාණු 6ක් එක්කනේ හදන්නේ අපේ සිලබස් එකේ තියෙන ඕන එකක්. ඒ නිසා ස්කැන්ඩියම් එකත් ජලාණු 6ක් එක්ක අවර්ණ ජලීය ද්‍රාවණයක් හදනවා. ටයිටේනියම් සම්බන්ධව තියෙන්නේ ටයිටේනියම් 3+ කියන එකයි 4+ කියන එකයි විදිහට ජලීය ආයන දෙකක් තියෙනවා. ඒවත් ඉතින් ජලය 6ක් එක්ක තමයි හදන්නේ සංගත සංකීර්ණය. ටයිටේනියම්ගේ 3+ එක දම් පාටයි 4+ එක අවර්ණයි. ඊට අමතරව ටයිටේනියම්ගේ ඊටාම සුලභ ඔක්සයිඩ් එකක් තියෙනවා TiO2 කියලා. මේක කර්මාන්තයක් වශයෙන් කර්මාන්ත රසායනික ඉගෙන ගන්න තියෙනවා. එයා සුදු පාට ඔක්සයිඩ් එකක්. ඔය සුදු පාට තීන්ත වර්ගය මේ හදන්න ටයිටේනියම් ඔක්සයිඩ් එක පාවිච්චි වෙනවා. වැනේඩියම් ගැන ඉතින් අපි කතා කරන්නේ ජලීය ද්‍රාවණවල වැනේඩියම්ගේ විචල්්‍ය ඔක්සීකරණාංක පෙන්වන පාටවල් ටික 5-4-3-2 කහ නිල් කොළ දම්. ඊට අමතරව V2O5 කියන එකන ඝන ඔක්සයිඩ් එකක් සල්ෆියුරික් නිෂ්පාදනයේ උත්ප්‍රේරකයක් වශයෙන් පාවිච්චි වෙනවා. මෙයා ඇවිල්ලා තැඹිලි පාට දීප්තිමත් තැඹිලි පාට ඔක්සයිඩ් එකක්. ඔය තමයි අපේ සුලභ නෙමෙයි අර গুপ্ত නමුත් විස්තර වැඩි නැති 3 දෙනා. ඊට අමතරව අපි අර වැඩිපුර විස්තර කතා කරන එක පැටර්න් එකකට යන 7 දෙනා තමයි ඉන්නේ. අපි ඒගොල්ලෝ සිංක් වල ඉඳන් පල්ලෙහාට කතා කරගෙන යමු පන්තියේදී සාකච්ඡා කරපු විදිහටම. එතකොට මේ ඕන කෙනෙක්ගේ අපි බලන්නේ ප්‍රධාන වශයෙන් දේවල් 5ක්නේ. වැඩ 5ක් කියලා අපි කිව්වේ. මොකද්ද පළවෙනි එක? ජලීය ආයනය ගැන බලනවා. ඉතින් අර ජලයන් 6ක් එක්ක හදන සංගත සංකීර්ණේ පාට මොකද්ද කින්දමද තමයි බලන්නේ. ඊළඟට ක්‍රමයෙන් භස්ම දානකොට සිද්ධ වෙන දේ බලනවා. ඉතින් ක්‍රමයෙන් භස්ම දාද්දී ඕන කෙනෙක් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය හදන එකයි කරන්නේ. තුන්වෙනි දේ විදිහට වැඩිපුර භස්ම දාන එක බලනවා. වැඩිපුර භස්මත් එක්ක හැමෝම විශේෂ නිරීක්ෂණයක් දෙන්නේ නැහැ. දෙන්නෙක් විතරයි විශේෂ නිරීක්ෂණයක් දෙන්නේ. ඔය 7 දෙනාගෙන් පළවෙනිය සහ අන්තිමයි. ඒ කියන්නේ 7 දෙනාගෙන් අපි මුලින්ම කියන්නේ අන්තිමේටම ඉන්නේ සිංක්. ඔය 7 දෙනාගේ මුලින්ම ඉන්නේ ක්‍රෝමියම්නේ. මුල් 3 දෙනා අයින් කරාම ඊළඟට ඉන්නේ ක්‍රෝමියම්. ඒ රණ අන්තිමේට ඉන්නේ සිංක්. ඔන්න ඔය දෙන්න විතරයි වැඩිපුර OH- එක විශේෂ නිරීක්ෂණයක් දෙන්නේ. අනිත් අය කරන්නේ අර ක්‍රමයෙන් OH- දානකොට සිද්ධ වෙන දේම තමයි. අයිට අමතරව කියන්න ඔය ක්‍රමයෙන් OH- දැම්මත් ක්‍රමයෙන් තනුක ඇමෝනියා නැත්නම් NH4OH නැත්නම් ජලීය ඇමෝනියා ඔය තුනම එකම කතන්දරේ කියනවාද? ඒ කියන්නේ ජලීය ජලීය ඇමෝනියා කිව්වත් ඊට පස්සේ NH4OH කිව්වත් තනුක ඇමෝනියා කිව්වත් ඔය තුනෙන්ම එකම අදහස කියවෙන්නේ. ඉතින් අර ක්‍රමයෙන් භස්ම දැම්මත් ක්‍රමයෙන් ඇමෝනියා දැම්මත් දෙකම එකයි. ඊට පස්සේ තුන්වෙනි වැඩේ තමයි වැඩිපුර භස්ම දාන එක මම දැන් කී කී හිටියේ. ඊට පස්සේ හතරවෙනි වැඩේ වැඩිපුර ඇමෝනියා වැඩිපුර තනුක ඇමෝනියා දාන එක. වැඩිපුර තනුක ඇමෝනියා එක්කත් හැම කෙනාම විශේෂ නිරීක්ෂණයක් දෙන්නේ නැහැ. වැඩිපුර තනුක ඇමෝනියා එක්ක විශේෂ නිරීක්ෂණයක් දෙන්නේ ඔය අවසාන 4 දෙනා. ඒ කියන්නේ සිංක්, කොපර්, නිකල් සහ කොබෝල්ට් කියන 4 දෙනා විතරයි. ඒ අරන අනිත් අයට වැඩිපුර ඇමෝනියා දැම්මහම අර ක්‍රමයෙන් ඇමෝනියා දැම්මහම සිද්ධ වෙන දේ. එහෙම නැත්නම් ක්‍රමයෙන් භස්ම දැම්මහම සිද්ධ වෙන්නේ ඒකම තමයි. ඒ කියන්නේ දෙවනි වැඩේ ඇතුලේ සිද්ධ වෙන දේ අර හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය හැදිලා නවතින එක තමයි සිද්ධ වෙන්නේ. පස්වෙනි එක වැඩිපුර සාන්ද්‍ර Cl- එක නැත්නම් සාන්ද්‍ර Cl- දැම්මහම සිද්ධ වෙන නිරීක්ෂණේ. ඒක හැමෝම ඒකට නිරීක්ෂණයක් දෙනවා. යනවා ඔය තමයි වැඩ 5 සහ ඒ වැඩ ටිකට අදාළ ප්‍රතිචාර දක්වන කට්ටිය. යනවා 1, 2 සහ 5 කියන වැඩවලට හැමෝම ප්‍රතිචාර දක්වනවා. තුන්වෙනි වැඩේට ප්‍රතිචාර දක්වන්නේ සිංක් සහ ක්‍රෝමියම් විතරයි. හතරවෙනි වැඩේට ප්‍රතිචාර දක්වන්නේ අන්තිම 4 දෙනා විතරයි. අපි දැන් එක එකනට අදාළ ඔය විස්තර ටික කතා කරගෙන යමු. සිංක් වලට අදාළ කතන්දරේ ගත්තොත් සිංක් ඇවිල්ලා එයා සාමාන්‍ය සිංක් වල පාට අවර්ණම තමයි. මොකද එයා ආන්තරික නොවන මූලද්‍රව්‍යයක්. ඒ කියන්නේ පාටවල පෙන්වන්න යන්නේ නැති මූලද්‍රව්‍යයක්. ඒතර සිංක් සාමාන්‍යයෙන් ජලීය ද්‍රාවණයක් නම් අවර්ණයි, අවක්ෂේපයක් නම් සුදු පාටයි. සිංක් වල අපි වැඩ 5 රටක් ගාලා බලාගෙන යනවා. එයාගේ ජලීය ආයනය ජලාණු 6ක් එක්ක ඒක අවර්ණ ජලීය ද්‍රාවණයක්. භස්මයක් දාද්දී ක්‍රමයෙන් සිංක් හයිඩ්‍රොක්සයිඩ් සුදු ජලනීය අවක්ෂේපය හදනවා. වැඩිපුර භස්ම දානකොට මෙයා උභයගුණික කෙනෙක් නිසා මෙයා වැඩිපුර භස්මයක ප්‍රතිචාරයක් දක්වනවා. මම කිව්වේ පළවෙනි එකනයි අන්තිම එකනයි ප්‍රතිචාර දක්වනවා කියලා සිංක් සහ ක්‍රෝමියම්. ඒතර මෙයා සිංකේට් එහෙම නැත්නම් ZnOH4 අර තමන් ගාව ආරම්භයේ තිබුණ OH දෙක ඩබල් කරගෙන තණ්හාවට ඩබල් කරගෙන සිංක් OH 4ක් එක හදන සංගත සංකීර්ණ. එහෙම නැත්නම් ඒක සිංකේට් කියලා වෙනත් විදිහකට ලියන්නත් පුළුවන්. එයා හදනවා එයා අවර්ණ ජලීය ද්‍රාවණයක්. ඒ කියන්නේ වැඩිපුර භස්මයක හයිඩ්‍රොක්සයිඩ් එක දිය වෙලා අවර්ණ ද්‍රාවණයක් දෙනවා මෙතන. ඊළඟට වැඩිපුර ඇමෝනියා දැම්මම සිංක් හයිඩ්‍රොක්සයිඩ් එකට එයා
ඇමීන් සංකීර්ණ හදනවා. සිංක් ඇමීන් සංකීර්ණ ඇමෝනියා 4ක් එක්ක. ඒකත් අවර්ණ ජලීය ද්‍රාවණයක්. ඔය සංකීර්ණ සාමාන්‍යයෙන් අවර්ණයි. සංකීර්ණ සාමාන්‍යයෙන් වතුරේ දිය වෙනවා. සහ සිංක් වල සංකීර්ණ වතුරේ දිය වෙන ගමන්ම අවර්ණ ද්‍රාවණ තමයි හදන්නේ. සිංක් එහෙම පාටවල් පෙරෙන කෙනෙක් නෙවෙයි. යනෝ සිංක් ඇමීන් සංකීර්ණ ඇමෝනියා 4ක් එක්ක මේක හැදෙන්නේ. මේක අවර්ණ ජලීය ද්‍රාවණයක්. කොහොමද ඇමීන් සංකීර්ණ වල ඇමෝනියා කීයක් එක්කද හැදෙන්නේ කියන එක අපි ලේසි ක්‍රමයකට කතා කරගත්තා. සිංක් සහ කොපර් ඒ කියන්නේ අන්තිම දෙන්න මේගොල්ලෝ ඇමෝනියා 4ක් එක්ක හදන්නේ. ඊට කලින් ඉන්න දෙන්න කියන්නේ නිකල් සහ කොබෝල්ට් කියන දෙන්න ඇමෝනියා 6ක් එක්ක තමයි සංගත සංකීර්ණය හදන්නේ. කොහොමරි සිංක් එතකොට ඇමෝනියා 4ක් එක්ක සංගත සංකීර්ණය හදනවා අවර්ණ ජලීය ද්‍රාවණයක්. සාන්ද්‍ර Cl- දැම්මෝ සිංක් 2+ වලට සිංක් ක්ලෝරයිඩ් සංකීර්ණය හදනවා. ඕනෑම ක්ලෝරයිඩ් සංකීර්ණයක් ක්ලෝරින් 4ක් එක්ක තමයි හැදෙන්නේ. ඒ නිසා මේකත් ක්ලෝරින් 4ක් එක්ක සිංක් ක්ලෝරයිඩ් සංකීර්ණය හදනවා. ඒකත් අවර්ණ ජලීය ද්‍රාවණයක්. ඔය අරුණාම සිංක් වල විශේෂයෙන් කියන්න තියෙන ඔය සිංක් ඔක්සයිඩ් එක රත් කරාම කහ පාටයි. සාමාන්‍යයෙන් කාමරෝෂ්ණ රත් සුදු පාටයි. ඔය ඇරෙන්න වෙන කිසිම තැනක සිංක් වල පාටක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. එතකොට ඔතනින් සිංක් වල ප්‍රධාන විස්තර ඉවර වෙනවා. ඊට පස්සේ අපි කොපර් වලට යනවා. කොපර් වල අර වැඩ ටික ඒ විදිහටම බලමු. පළවෙනි වැඩේ ජලීය ද්‍රාවණය. ජලීය ද්‍රාවණ ඕන එක ජලාණු 6ක් එක්ක හදපු සංගත සංකීර්ණේ තියෙන්නේ. කොපර් වල ජලාණු 6ක් එක්ක හදන සංගත සංකීර්ණේ ලා නිල් පාටයි. මේකට භස්මයක් ක්‍රමයෙන් දාගෙන යනකොට කොපර් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය හදනවා. මේක නිල් පාටයි. එහෙම නැත්නම් නිල් ජෙලටිනීය කියලා තිස්සත් කියලා තියෙනවා. මේක වැඩිපුර භස්මයක ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඊට අමතරව වැඩිපුර ඇමෝනියා එක්ක මෙයා කොපර් ඇමීන් සංකීර්ණය හදනවා. මම කිව්වා සිංක් සහ කොපර් කියන අන්තිම දෙන්න ඇමෝනියා 4ක් එක්ක ඇමීන් සංකීර්ණය හදන්නේ. යනවා ඇමෝනියා 4ක් එක්ක ඇමීන් සංකීර්ණය හදනවා. මේක තද නිල් පාටයි. ඒතර පාට ටික ගියපු පිළිවෙල මතක් කරොත් ලා නිල්, නිල් සහ තද නිල්. ඊට පස්සේ මෙයාට වැඩිපුර සාන්ද්‍රිත්සියල දාදී කොපර් ක්ලෝරයිඩ් සංකීර්ණය හදනවා. ඒක කහ පාට ද්‍රාවණයක්. සාමාන්‍යයෙන් බහුතරයක් ක්ලෝරයිඩ් සංකීර්ණ කහ පාටයි කියලාත් අපි කතා කරලා තියෙනවා. ඒ අනුව කොපර් බහුතරයට එකඟ වෙලා කහ පාට ද්‍රාවණයක් තමයි හදන්නේ. ඊට අමතරව කොපර් වල තව කියන්න තියෙන විශේෂ කාරණා කියලා තියෙන්නේ ඔය කොපර්ගේ ධන 1 කියලා අයනයක් තියෙනවා. මේක නම් අවර්ණ ජලීය ද්‍රාවණයක්. ඊට අමතරව මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා. ඔය කොපර් 2+ වල ක්ලෝරයිඩ් එක බ්‍රෝමයිඩ් එක ඒ දෙන්නගේ පාටවල් ටික දැන් ඔය මේ සාමාන්‍යයෙන් D ගුණයේ ගොඩාක් අයගේ ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් මේවා වතුරේ දිය වෙනවා. කොපර් 1+ වල විතරයි වතුරේ දිය වෙන්නේ නැති ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් තියෙන්නේ. කොපර් 2+ වල ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් එනවා වතුරේ දිය වෙනවා. වතුරේ දිය වුණොත් මේගොල්ලෝ හදන්නේ කොපර් 2+ ජලීය ද්‍රාවණේ නිල් පාට ජලීය ද්‍රාවණය. එහෙම නැතුව අවක්ෂේපයක් විදිහට CuCl2 ඒ කියන්නේ වතුර නැති තැනක ඉන්නකොට අවක්ෂේපයක් කියන්නේ වතුරේ දිය වෙනවා මෙයා. එහෙම නැතුව වතුර නැතුව වියලි තැනක ඉන්නකොට CuCl2 එක එයාගේ පාට සාමාන්‍යයෙන් අඳුරු කොළ පාටක් තියෙන්නේ. CuBr2 එයාට කළු අලු පාටක් තමයි තියෙන්නේ. ඒ අරනහම CuI2 කියලා කෙනෙක් නැහැ කියලා අපි කතා කරලා තියෙනවා. ඒකට හේතුවත් අපි බැලුවා. ඊට පස්සේ Cu ගේ ධන එකේ ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් සහ අයඩයිඩ් එයාට වර්ග 3ම තියෙනවා. ඔය තුනම CuI, CuBr, CuCl ඔය තුනම සුදු පාටයි. මේගොල්ලෝ වතුරේ දිය වෙන්නේ නැහැ. එතකොට ඔය තමයි කොපර් වලට අදාළ ක්ලෝරයිඩ් වල විස්තරේ. ඊට අමතරව කොපර් වලට අදාළ තව විශේෂ නිරීක්ෂණයක් තියෙනවා. Cu2+ ඉන්න තැනකට I- දැම්මොතින් අර කිරිතේ හැදෙනවා වගේ නිරීක්ෂණයක් ගැන අපි කතා කරලා තියෙනවා. එතනදී සිද්ධ වෙන්නේ I- එක I2 වලට ඔක්සිකරණය වෙනවා. Cu2+ එක Cu1+ වලට ගිහිල්ලා ඊළඟට Cui දක්වාපත් වෙනවා. Cui කියන එක කලිනුත් කිව්වා වගේ සුදු පාට අවක්ෂේපයක්. ඒක උඩ අර I2 ඉන්න ද්‍රාවණයේ තියෙනවා. ඒ I2 වැඩිපුර තියෙන I- එක I3- කියලා රතු දුඹුරු පාට ද්‍රාවණයක් හදනවා. ඕක හැදුනට පස්සේ නිකන් අපිට පේන්නේ අර රතු දුඹුරු පාට ද්‍රාවණේ යටින් Cui කියන සුදු පාට අවක්ෂේපයේ තියෙන සිද්ධිය. ඒක ඇවිල්ලා හරියට නිකන් අර පොඩි කිරි හරියට දිය උනේ නැති කිරිතේ එකක් වගේ කියලා අපි කියනවා. ඔය තමයි කොපර් වල සිද්ධිය. ඊළඟට නිකල්. නිකල් වල වැඩ ටික බලනවා නම් නිකල් නම් හරියම සරල අහිංසක කෙනෙක්. නිකල් නිල් පාට නෑ. නිකල් නම නිකන් නිල් වගේ වුණාට නිකල් කොළ පාටයි. තමයි නිකල් වල හැටි අර අපි ඔක පන්තියේ කතා කරද්දි කියනවා. නිකල්ගේ ගොඩක් දේවල් කොළ පාටයි. නිකල් 2+ ජලීය ද්‍රාවණය ජලාණු 6ක් එක්ක හදන්නේ සංගත සංකීර්ණයේ ඕන ජලීය සංකීර්ණයක් ජලාණු 6ක් එක්ක හදන්නේ කොහොමවත් කොළ පාටයි. නිකල් හයිඩ්‍රොක්සයිඩ් එක ඒකත් කොළ පාටයි. වැඩිපුර භස්මයක නිකල් මුකුත් කරන්නේ නැහැ. වැඩිපුර ඇමෝනියා එක්ක නිකල් ඇමීන් සංකීර්ණය හදනවා ඇමෝනියා 6ක් එක්ක. මොකද සිංක් සහ කොපර් විතරයි ඇමෝනියා 4ක් එක්ක හදන්නේ සංගත සංකීර්ණය. ඊට කලින් ඉන්න දෙන්න. ඒ කියන්නේ නිකල් සහ කොබෝල්ට් ඇමෝනියා 6ක් එක්කයි හදන්නේ. මේක තද නිල් පාටයි. නැත්තම් මේක නිල් පාටයි කියලාත් කියනවා. නැත්තම් තද නිල් පාටයි කියලාත් කියනවා. අර කොපර්ගේ ඇමීන් සංකීර්ණේ පාටම තමයි. වැඩිපුර ක්ලෝරින් එක නැත්නම් සාන්ද්‍ර Cl- එක නිකල් 2+ එක හදනවා ක්ලෝරයිඩ් සංකීර්ණේ. ක්ලෝරින් 4ක් එක්ක ඕනම ක්ලෝරයිඩ් සංකීර්ණයක තියෙන ක්ලෝරින් 4යි. යනවා මේක කහ පාටයි. අර බහුතරයක් ක්ලෝරයිඩ් සංකීර්ණ මම කහ පාටයි කියලාත් කලින් පොයින්ට් එකක් කිව්වනේ. යනවා මේ ක්ලෝරයිඩ් සංකීර්ණෙත් කහ පාටයි. ඒතර ඔතනදී මම ආයෙ කියන්නම් බහුතරයක් ඇමීන් සංකීර්ණ. ඒ කියන්නේ අපි දැනට දැකපු ඇමීන් සංකීර්ණ වලින් බහුතරයක් නිල් පාට නැත්නම් තද නිල් පාටයි. ක්ලෝරයිඩ් සංකීර්ණ වලින් බහුතරය කහ පාටයි. ඕක තමයි නිකල් වල කතන්දරේ. හරිම සරලයි. එතනින් එහාට දීර්ඝ විස්තර මොකුත් නිකල් සම්බන්ධව නැහැ. කොබෝල්ට්. කොබෝල්ට් කියන ඩීගුණුවේ කාන්තා නියෝජනය. එහෙම කියන්නේ හේතුව මෙයාගේ ගොඩාක් එයා පෙන්වන පාටවල් රෝස පාටට කිට්ටු වීම සහ තවත් පොඩි පොඩි හේතු ටිකක් තියෙනවා. ඒතකොට කොබෝල්ට් 2+ ජලීය ද්‍රාවණය ජලාණු 6ක් එක්ක හදන රෝස පාට ද්‍රාවණයක්.
භස්ම දාගෙන යනකොට කොබෝල්ට් හයිඩ්‍රොක්සයිඩ් එක හදනවා. මේක රෝස පාට අවක්ෂේපයක්. කොහොමත් ඔය ගොඩක් අය හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයේ පාටට කිට්ටුයි. මීට කලින් බලපුවත් මතක් කරලා බලන්න. වැඩිපුර භස්මයක කොබෝල්ට් මුකුත් කරන්නේ නැහැ. වැඩිපුර ඇමෝනියා එක මෙයා කොබෝල්ට් ඇමීන් සංකීර්ණය හදනවා. ඒක ඇමෝනියා 6ක් එක තමයි හදන්නේ. ඒකේ පාටම එකපාර කියන්නේ නැහැ. අනිත් පැත්තට වැඩිපුර ක්ලෝරින් එක නැත්නම් සාන්ද්‍ර Cl- එක මෙයා කොබෝල්ට් ක්ලෝරයිඩ් සංකීර්ණය හදනවා. ඒකේ පාටත් මම කියන්නේ නැහැ. මම නිකන් අහනවා වැඩිපුර අර අපි කලින් කතා කරපු දැන් අනුව බහුතරයක් ක්ලෝරයිඩ් සංකීර්ණ මොන පාටද? ඔයගොල්ලන්ගේ උත්තරේ කහ පාටයි කියන එක. අනිත් පැත්තට බහුතරයක් ඇමීන් සංකීර්ණ මොන පාටද? ඔයගොල්ලන්ගේ උත්තරේ නිල් පාටයි කියන එක. කොබෝල්ට් කාන්තා නියෝජනය කියලා කියන තවත් හේතුවක් තමයි මෙයා අගමුල මාරු කරගෙන සිටීම. ඒ කියන්නේ කොබෝල්ට්ගේ ඇමීන් සංකීර්ණය කහ දුමුරු පාටයි. කහ පාටද කිට්ටුයි. එයාගේ ක්ලෝරයිඩ් සංකීර්ණය නිල් පාටයි. අර බහුතරයක් ක්ලෝරයිඩ් සංකීර්ණ පෙන්වන එක මෙයා ඇමීන් සංකීර්ණයට පෙන්වනවා. බහුතරයක් ඇමීන් සංකීර්ණ පෙන්වන එක මෙයා ක්ලෝරයිඩ් සංකීර්ණයට පෙන්වනවා. ඊට අමතරව කොබෝල්ට්ගේ තව එකක් තියෙනවා. අර ගෑනු කවද්ද හිතන දේ කිව්වේ කියලා ඉස්සර ඇඩ්ඩෙක්කුත් තිබ්බා. කොබෝල්ට්ගේ තියෙනවා හංගගෙන ඉන්න ආයනයක්. කොබෝල්ට් 2+ එක තමයි මෙච්චරලා මම හැමතැනම විස්තර කරේ. ඊට අමතරව කොබෝල්ට්ගේ හිතේ තියාගෙන හංගගෙන ඉන්න කොබෝල්ට් 3+ කියන ආයනකුත් තිබිලා තියෙනවා. ඒතර කොබෝල්ට්ගේ ඔය 2+ ඇමීන් සංකීර්ණයට H2O2 වගේ කෙනෙක් දැම්මොත් එයා කොබෝල්ට් 3+ ගේ ඇමීන් සංකීර්ණය දක්වාපත් වෙනවා. ඒක නිකන් අර පාට තදවීමක් ඒ ක්‍රියාවලියදී වෙන්නේ කහ දුමුරු පාට 2+ ඇමීන් සංකීර්ණය රතු දුමුරු පාට 3+ ඇමීන් සංකීර්ණය බවට පත් වෙනවා. ඔය තමයි කොබෝල්ට් වලට අදාළ විස්තරේ. ඒතර උතනින් අපි D ගුණයේ වැඩි විස්තර තියෙන ප්‍රධානම 4 දෙනායි කතා බහ ඉවරයක් කරනවා. ඊළඟ කොටස part 2 එකෙන් බලමු.